මේ වීඩියෝ එකෙන් ගේන්නේ ජපාන එන්න කලින් මම කොහොමද ලැගේජ් ලෑස්ති කරේ කියලා. අනේට එනකොට අරන් එන්න ඕනි මොනවද ගෙනියන්න පුළුවන් දේවල් මොනවද ගෙනියන්න බැරි දේවල් කියලා අපි බලමු ඉස්සරහ. ඔයාලා මෙහෙට එනකොට ගේන්න ඕනි ඩොකියුමන්ට්ස් මොනවද කියලා. ජපාන් වලදී මගේ ලැගේජ් එක චෙක් කරේ නෑ. මම හිතුවේ ඉතින් චෙක් කරයි කියලා බලමු. මං ගෙනාව බෙහෙත් මොනවද කියලා වායතන කෙක්කුම්බලට ගාන බෙහෙත් අයිඩෙක්ස් එක මමයි ඩිසයින් කරේ. වාරෙම හොඳ ලැගේජ් එකක් ඔයාලා තෝරගන්න ඕනි. ආහාර ගත්තේ මම මෙන්න මේ දේවල්. මම බඩු පැක් කරන ගමන් තමයි ඔය ඉන්නේ. Welcome to back my YouTube channel. Paint me a scene, city in color, the way that you see. Hi, ඉතින් කොහොමද? ඔයාලා හොඳින් ඇති කියලා මම හිතනවා. මට ආද ඇත්තටම නිවාඩු දවසක්. ඉතින් මම හිතුවා ඔයාලට වීඩියෝ එකක් ගේන්න ඕන කියලා. ඔයාලා දැනටවත් දන්නේ නැති මොකක්ද මේ වීඩියෝ එක කියලා. මම ඔයාලට මේ වීඩියෝ එකෙන් ගේන්නේ ජපාන එන්න කලින් මම කොහොමද ලැගේජ් ලෑස්ති කරේ කියලා. ඒ වගේම එයාපෝට් එකෙන් ගේන්න තහනම් දේවල් මොනවද? එයාපෝට් එකෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැති දේවල් මොනවද අපිට ගේන්න පුළුවන් කියන එක මම ඔයාලට මේකෙදි කියනවා. ඉතින් වීඩියෝ එක ඉවරනකම් බලන්න. මං හිතනවා ජපානට ඉස්සරහට එන්න ඉන්න කෙනෙක් නම් ඔයාට මේ වීඩියෝ එක වැදගත් මොකක්ම හරි අයිඩියා එකක් ඔයාට මේ වීඩියෝ එකෙන් ගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයා අද නම් මගේ වීඩියෝ එකක් බලන්නේ channel එකත් subscribe කරලා තියාගන්න. bell icon එකත් click කරලා තියාගන්න. ඉස්සරහට ගියන අලුත් වීඩියෝ ඔයාට බලන්න පුළුවන් වෙනවා ඒකට ඉක්මනින්ම. මං කලින් වීඩියෝ එකක් දාලා තිබ්බා මම ජපානින් එපාර්ට්මන්ට් එකේ වීඩියෝ එකක්. ඉතින් ලස්සන කමෙන්ට්ස් තිබුණා දාලා ගොඩක් අය. සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන ගොඩක් කට්ටිය channel එකත්. හැමෝටම ගොඩක් thank you. ඉතින් ඉස්සරහට channel එකත් එක්ක දිගටම ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් ජපානෙට එනකොට අරන් එන්න ඕනි මොනවද? ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි මේ ප්‍රශ්නේ. අපි බලමු කොහොමද ලැගේජ් ලෑස්ති කරගන්නේ කියලා. මොනවද ගෙනියන්න පුළුවන් දේවල් මොනවද ගෙනියන්න බැරි දේවල් කියලා අපි බලමු ඉස්සරහ. මට ලැගේජ් වලට තිබිච්ච බර ප්‍රමාණය තමයි කිලෝ 23යි කිලෝ 23යි පුළුවන් වුණා මට ලැගේජ් එකට දාන්න. ඒ වගේම හෑන්ඩ් ලැගේජ් එකේ කිලෝ 8ක් මට පුළුවන් වුණා ගේන්න. ඉතින් මම ඒවට හරියන තමයි බඩු ටික හදාගත්තේ. ඒ වුණාට මම බඩු ගොඩක් ගත්තා. මම මොකද රටකට ආවේ පළවෙනි වතාවටනේ. මම ටිකක් ඇත්තටම මට හිතෙන බඩු ගත්තා ගිහිල්ලා. පස්සේ පොඩ්ඩක් ඉතින් බර කිරලා බලනකොට බර වැඩි වුණා. ඉතින් ඒ නිසා මට බඩු කීපයක් අයින් කරන්න වුණා. ඒ වුණාට ඉතින් මම ගොඩක් දේවල් ගෙනාවා. ඉතින් මට ඇති වෙන විදිහට මට බඩු මම පුළුවන් විදිහට ඒ ටික ලෑස්ති කරගෙන ආවා. හැබැයි මට එයාපෝට් එකේදී මගේ බෑග් එක ඇත්තටම එක තැනකදී විතරයි චෙක් කරේ. එතෙන්දී ඒත් මට ප්‍රශ්නයක් වුණේ නැහැ මොකුත්. ජපාන් වලදී මගේ ලැගේජ් එක චෙක් කරේ නෑ. මම හිතුවේ ඉතින් චෙක් කරයි කියලා. හැබැයි මගේ ලැගේජ් එක චෙක් කරේ නැහැ. චෙක් කරත් මට ප්‍රශ්නයක් නෑ. මම ඒව හරියට අරන් ආවා. මොකද මම කරපිංචා රම්පා වේලලා ඒව වෙනම පැක් කරා. ඉතින් මම එහෙමයි අරන් ආවේ. ඒ වුණාට මාත් එක්ක තව 3 දෙනෙක් ආවා. එයාලා 3 දෙනාගේ ලැගේජ් චෙක් වුණා මට මතක විදිහට. එක්කෙනෙක්ගේ වගේ මං හිතන්නේ එයාලගේ මේ කරපිංචා රම්පේ වේලලා නැතුව හරි කොහොම හරි එයාලගේ කරපිංච රම්පේ වගේ දේවල් ටිකක් එයාපෝට් එකකින් ගත්තා. ඉතින් ඒ වගේ දේවල් වෙනවා. ඒ නිසා තමයි හොඳට හොයලා බලලා ගේන්න ඕනි මොනවද නැත්නම් මොනවද කියලා හොඳට බලලා තමයි ලැගේජ් ලෑස්ති කරන්න ඕන. ඔයා හරියට හොයලා බලලා හරි විදිහට ලැගේජ් ලෑස්ති කරගෙන ආවොත් ඔයාලට එයාපෝට් එකේදී කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැතුව අපහසුතාවයකට ලක් වෙන්නේ නැතුව ඔයාලට එතන වැඩ ටික ඔක්කොම හරියට කරගන්න පුළුවන් වෙනවා. නැත්තම් ඔයා ෆස්ට් ටයිම් එන කෙනෙක් නම් ඉතින් චුට්ටක් ඇත්තටම අපි බයයිනේ. අපි දන්නේ නැහැ එතන ප්‍රොසෙස් එක මොන වගේද. අපේ ලැගේජ් චෙක් කරාම ඒව අපි ඇත්තටම විස්තර අහලා තිබුණාට අපි එතෙන්ට යන්නේ අලුතෙන්මනේ. මොකක් වෙයිද බෑගේ චෙක් කරලා මොන හරි මේව වෙයිද අපි එහෙම බයෙන් ඉන්නේ. අපි හොයලා බලලා මේ විස්තර දැනගෙන ලෑස්ති කරන් ආවොත් අපිට වය නැතු වෙන්න පුළුවන්. මොකද මටත් එහෙම ප්‍රශ්නයක් වුණේ නැහැ මුකුත්ම. මේ මම මොකද විස්තර හොයලා බලලා තමයි ලැගේජ් ලෑස්ති කරගත්තේ. මේ බර වැඩි වුණේ නම් මම ඉතින් අර බඩු වැඩිපුර ගත්ත නිසා ඒකෙම මට බර වැඩි වුණේ. ඒ වුණාට මේ බඩු ටික මං හරියට අපි ආපු ඒජන්සි එකේනුයි තව ඉතින් මගේ යාළුවෝ තව ඔක්කොම කියපු විස්තරත් එක්ක බලලා මම වෙනම ලිස්ට් එකක් හදුවා. වෙනම ලිස්ට් එකක් හදලා මොනවද ගේන්න ඕනේ මොනවද ගේන්න ඕනේ නැති දේවල් කියලා හොඳට හොයලා බලලා තමයි මම ලැගේජ් ලෑස්ති කරේ. ඒ නිසා මට කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ.
ඉතින් මම මේ වීඩියෝ එකත් ඔයාලට ගේන්න කල්පනා කරේ ඔයාලා අලුතෙන් ජපානට එනවා නම් ඔයාලට හොඳ අයිඩියා ගන්න පුළුවන් මේ වගේ වීඩියෝස් වලින් මොනවද ගේන්න ඕනේ නැත්නම් මොනවද කියලා ඔයාලට තීරණය කරන්න පුළුවන් නේ. මාත් මේ වගේ ගොඩාක් වීඩියෝස් බැලුවා එන්න කලින්. ඉතින් ඒවත් බලලා ඒජන්සි එකෙන් දෙන ලිස්ට් එකත් එක්ක පොඩ්ඩක් මම වෙනම ලිස්ට් එකක් හැදුවා. මොකද මම ආවේ සීතල කාලේ දෙසැම්බර් 12 මං ආවේ. ඉතින් එතකොට ඒ කාලේ වෙනකොට ගොඩාක් සීතලයිනේ. එතකොට අපි සීතල කාලේට අවශ්‍ය බඩු ගොඩාක් ගේන්න උනා තිබ්බා. ඒවත් එක්ක ඉතින් කෑම ජාති ගේන්න ඕනි, බෙහෙත් ගේන්න ඕනි. ඉතින් ඕවා ඔක්කොම හොයලා බලලා වෙනම ලිස්ට් කරලා තමයි මම ලැගේජ් ලෑස්ති කරේ. අනික හොඳ ලැගේජ් එකක් තෝරගන්න ඕනි. අපි අනිවාර්යයෙන්ම ලැගේජ් එක හොඳ එකක් තෝරගන්න ඕනි. මේ ඒ නිසා හොඳට ඔයාලා හොඳට හොයලා බලලා තමන්ගේ බට් ටික ලෑස්ති කරගන්න පුළුවන් නම් ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව ඔයාලගේ වැඩ ටික එයාපෝට් එකේදී කරගෙන කිසිම අපහසුතාවයකට ලක් වෙන්නේ නැතුව එන්න පුළුවන් කියලා තමයි මම හිතන්නේ. ඉතින් වීඩියෝ එක ඉවරනකම් බලන්න. ඔයාලට බලන්න පුළුවන් මම මොනවද ගෙනාවේ, මම කොහොමද ලැගේජ් ලෑස්ති කරේ කියලා ඔයාලට මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. මම වීඩියෝස් ගත්තේවා තියෙනවා. මම ලැගේජ් එක ලෑස්ති කරන වෙලාවදී ගත්ත වීඩියෝස් තියෙනවා. අනිත් එක ස්පෙෂලි කුළුබඩු මම කොහොමද පැක් කරේ කියලාත් මේ වීඩියෝ එකේ තියෙනවා. ඔයාලට ඉස්සරහට ඒක ඒ ගැනත් පොඩ්ඩක් බලන්න පුළුවන්. එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු. මොනවද ඔයාලට ගෙනියන්න පුළුවන්, මොනවද ඔයාලට ගෙනියන්න බැරි, කොහොමද ලැගේජ් ලෑස්ති කරන්න කියලා. ඉතින් මම ඔයාලට මුලින්ම මේකෙදි කියන්න ඕනි. මම මේකෙදි කියන සමහර දේවල් සමහර අයට ගැලපෙන්න පුළුවන්, සමහර අයට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔයාලා එන අවශ්‍යතාවය මත, ඔයාලා එන්නේ මොන අරමුණ මතද කියන එක ඔයාලා කල්පනා කරලා ඒ දේවල් ඔයාලට අවශ්‍ය විදිහට ලෑස්ති කරගන්න පුළුවන් වීඩියෝ එක බැලුවට ඔයාලට මොකක්ම හරි අයිඩියා එකක් මේකෙන් ගන්න පුළුවන් වෙයි කියලා හිතන නිසා තමයි මම මේ වීඩියෝ එක දාන්නේ. ඔයාලට අවශ්‍ය විදිහට ඔයාලා වෙනම ලිස්ට් එකක් හදාගෙන ඒ දේවල් ලෑස්ති කරගන්න ඕන. මම මේ වීඩියෝ එකෙන් ගේන්නේ පොදුවේ ගේන්න පුළුවන් දේවල්. පුළුවන් තරම් ඔයාලා කල් තියාගෙන කන්න පුළුවන් දේවල් ගේන්න. මාළු ඇඹුල් තියල් වගේ දේවල්, එතකොට කොහිල මෝජු, බටු මෝජු වගේ දේවල්, කරෝල බැදුමක්, හල්මැස්ස බැදුමක්, ඒ වගේ දේවල් ඔයාලට ගේන්න පුළුවන්. කල් තියාගෙන කන්න පුළුවන් මේ දේවල්. මමත් ගෙනාවා. දැන් මම මෙහෙට ඇවිල්ලත් මාස 6කුත් වුණා. මෙච්චර දැන් මාස 6ක් වෙන්න කලින් නම් ඊට ඉවර වුණා. මාත් ඒ වගේ දේවල් ගොඩක් හදාගෙන ආවා. මං මාළු ඇඹුල් තියල් හදන් ආවා, බටු මෝජු හදාගෙන ආවා. චිලි පේස්ට් හදාගෙන ආවා. චිලි පේස්ට් නම් ගොඩාක් ගෙනාවා. ඒවා අපි ජපාන් අයටත් දුන්නා. හැබැයි යාළුවන්ට නම් සැර වුණා ඒවා. මේ චිලි පේස්ට් ගොඩාක් කල් තියම ඔයාලට කන්න පුළුවන් වත් එක. මොකද අපිට මෙහෙට ආපු මුල්ම කාලෙදී ජපාන් කෑම වලට හොයන්න ගොඩාක් අමාරුයි. මෙහි හාල් එක ටිකක් අමුතුයි. ඇලෙන හාලක් තියෙන්නේ. ඇත්තටම අපිට නම් ආපු ගමන් කන්න බැරි වුණා ජපාන් හාල. හරිම අමාරුයි කන්න. ඉතින් අර වෙන කරන්න දෙයක් නැති ගමන් ඇත්තටම කෑවා අපි. මේ අපි දැන් නම් කන්නේ ලංකාවේ හාල් අපි ඔන්ලයින් ඕඩර් කරලා ගෙන්නගෙන කන්නේ. ඔයාලට ඉතින් ආව ගමන් මේ දේවල් කරගන්න බැහැනේ. ආව මුල් කාලේ ඔයාලට කන්න බොන්න මොන හරි තියෙනවනේ අනිවාර්යෙන්ම. ඒ නිසා අනිවාර්යෙන්ම කල් තියාගෙන කන්න පුළුවන් දේවල් අරගෙන එන්න මතක් කරලා. ඔයා ජපාන්ට එන්නේ සමහරට පළවෙනි වතාවට වෙන්න පුළුවන්. එතකොට ඔයාලට ආව මුල් කාලේ චුට්ටක් ඔයාලගේ වියදම ෂේප් කරගන්නත් ඒක ලොකු උදව්වක් වෙනවා. කල් තියාගෙන කෑම ගෙනාවොත් මොකද ඔයාලට එතකොට පොඩි දෙයක් හදලා ඒකට ඔයාලා ගේන කෑම එකක් කෑම දෙයක් එක කන්න පුළුවන්. ඔයාලට සීනි සම්බෝල, පොල් සම්බෝල මලවලා ගේන්න පුළුවන්. ඔයාලා මෙහෙට ආවට පස්සේ ජපාන් කෑම වලට හුරු වෙන ටිකක් කල් යනවා. ඉතින් එතකන් ඔයාලට මේ ගේන කල් තියාගන්න කෑම කන්න පුළුවන්. ඔයාලා මේ වගේ කෑම ටිකකුත් අරගෙන එන්න. තව ඔයාලා රෝල හාල්මැස්ස වගේ දේවල් අරන් ඉන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද ඔයාලට ටිකක් කල් ඒවා තියාගෙන කන්න පුළුවන්. හැබැයි ඒවා ගේනකොට හොඳට වේලලා හොඳට ඒවා පිහදාලා වෙනම සුවඳ පිට වෙන්නේ නැති විදිහට ඒවා හොඳට පැක් කරන්න. පැක් කරලා අනිවාර්යෙන් ලැගේජ් වලට දානකොට මොකද කරෝල හාල්මැස්ස කියන්නේ ගොඩක් ඔයාලා දන්නවනේ ඉතින් සුවඳ කොහොමද කියලා. ඒ නිසා හොඳට පැක් කරන්න අනිවාර්යෙන්ම ගේන්න කලින් මුලින්ම පත්තරයක ඔතලා හොඳට වේලන්න. වේලලා පිහදාලා පත්තරයක ඔතලා ඒක තව shopping වගේ දේවල් වලින් ඔතලා හොඳට සෙලෝ ටේප් කරලා පුළුවන් තරම් ඔතන්න. ඊට පස්සේ ලැගේජ් වලට දානවා නම් තමයි හොඳ. ඉතින් අපි ඊළඟට කතා කරමු ඔයාලා ගේන්න ඕනේ ඇඳුම් පැළඳුම් ගැන. ඉතින් මේකෙදී ඔයාලට කැමති ඇඳුම් පැළඳුම් ගන්න පුළුවන්. හැබැයි ඔයා එන කාලවකවානුව ගැන අනිවාර්යයෙන්ම හිතන්න ඕනි. ඔයා අප්‍රේල් මාසේ වගේ එන කෙනෙක් නම් ජපාන ටිකක් සීතල කාලයක්. ඉතින් ඒ නිසා ඔයාලා අප්‍රේල් වගේ මෙහෙට එනවා නම් ටිකක් සීතලට ගැලපෙන ඇඳුම් අරන් ඉන්න.
ඔයා 7 වෙනි මාසේ වගේ එනවා නම් මෙහි ගොඩක් රස්නේ කාලයක්. ඉතින් රස්නේ කාලයට ගැලපෙන ඇඳුම් ඒ දවස් වලට ගේන්න ඕනේ 7 වෙනි මාසේ එනවා නම්. ඔයා 10 වෙනි මාසේ වගේ එන කෙනෙක් නම් 10 වෙනි මාසේ 11 වෙනි මාසේ 12 වෙනි මාසේ වගේ කාලවල කියන්නේ ගොඩාක්ම සීතල කාලේ. මොකද මම ආවෙත් 12 වෙනි මාසේ. ඇත්තටම දරා ගන්න බැරි සීතලක් තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලා සීතලට ගැලපෙන ඇඳුම් අරන් එන්න. අවුරුද්දේ අග එනවා නම් ඒ විදිහට ඔයාලා එන කාලපකවානු බලලා ඒ කාලවලට ගැලපෙන විදිහට ඇඳුම් අරගෙන එන්න අනිවාර්යෙන්ම. හා ගොඩක් ඇඳුම් උස්සන් එන්න ඕනිත් නැහැ. හැබැයි මෙහෙට ආවට පස්සේ ගන්න පුළුවන් ඔයාලට. ඒත් ඔයාලා එන්නේ කොතනටද? ඔයාලට ආවහම මෙතන කොහොමද තත්ත්වය කියලා අපි දන්නේ නැහනේ. ඒ නිසා මුල් කාලේ පොඩ්ඩක් ඔයාලට ඉන්න ඔයාලට වැට් ටික කරගන්න අවුලක් නැතුව ඒ ටික මේව කරගන්න ඕන නිසා ඇඳුම් කීපයක් අරන් එන්න. අනිවාර්යයෙන්ම යට ඇඳුම් අරගෙන එන්න. ඉතින් මෙහි ආවම ගන්නත් පුළුවන්. අපිත් හිතන් ආවහම ගන්න අපිටත් මේ කිව්වා ගොඩක් ඇඳුම් ගන්න කිව්වා. කොලර් තියෙන ටී-ෂර්ට් ගන්න කිව්වා. කෙයා ගිවින් කරන හින්දා බොටම් ගන්න කිව්වා. හැබැයි අපි මෙහෙට ඇවිල්ලා ඉතින් අපි ඇවිල්ලා මුල් සතිය වගේ ඉතින් ළඟ තියෙන සුපර් මාකට් වලට ඇඳුම් ගන්න කඩවලට එහම යනවනේ. ඉතින් අපිට ඇඳුම් ගන්න තැන් හම්බුණා. ඉතින් එක එකට එක එක විදිහයිනේ. සමහර විට ඔයාට ඇවිල්ලා තැන් හොයාගන්න බැරි වෙන්න පුළුවන්. එක එක ප්‍රශ්න වෙනවනේ. ඉතින් අපි දන්නේ නැහැ අපි කොකටත් සූදානම් පිටින් එක හොඳයි. ඒ නිසා ඔයාලා එන කාලවලට ගැලපෙන්න ඇඳුම් අනිවාර්යෙන් අරන් එන්න. ටික කාලයකට හරි කමන්නේ අරන් ඉන්න ඔයාලට පස්සේ ගන්න පුළුවන් හින්දා. හැබැයි අපි එන මුල් කාලේ ගොඩාක් සල්ලි අරන් ඉන්නේ නැහනේ. ගොඩක් වෙලාවට ගොඩක් මම අරන් ආවෙත් කොළ 3ක් වගේ. සමහර අය කොළ 5ක් අරන් එනවා. සමහර අය කොළ 3ක් අරන් එනවා. එක එක විදියනේ. මොකද අපිට කෑමට සල්ලි තියෙන්නත් ඕනේ. ඇවිල්ලා ඇඳුම් ගන්න විදියක් නැහැ සමහර විට. මේ අපි දැන් ජොබ් එකට ගියත් අපිට සැලරි එකක් හම්බෙන්න ටික කාලයක් යනවනේ. එන්නේ නිසා කල්පනා කරලා අනිවාර්යෙන්ම ඔයාලා ඒ අප්‍රේල් මාසෙද එතකොට ඔයාලා 7 වෙනි මාසෙද 11 වෙනි මාසෙ 12 වෙනි මාසෙක වගේ කාලෙක එනවද කියලා ඔයාලා කල්පනා කරලා ඒ කාලයට ගැලපෙන විදිහට ඇඳුම් අරගෙන එන්න. එක ඔයාලා සීතල කාලෙක එනවනම් මේ පුළුවන් නම් අර අපි උඩට අඳින අවුට්ෆිට් එකට යටින් අඳින්න පුළුවන් අත දිගට තියෙන ජීන් එක වගේ කිට් තියෙනවා. පුළුවන් නම් අරන් ඉන්න. ඇත්තටම මට ඒක ලොකු උදව්වක් වුණා අපු මුල් කාලේ. මේ මං එහෙම කිට් දෙකක් අරගෙන ආවා. ඉතින් මේ ඒ කිට් එක ගොඩක් වුමනා වුණා මට. මේ මං ඒ ජීන් කිට් එක ඇඳලා ඒක උඩින් තමයි ඇඳුම ඇඳේ. ඇත්තටම එතකොට අපිට හීතල චුට්ටක් දරා ගන්න පුළුවන්. නැත්තම් ඇත්තටම මේ හීතල හරි අමාරුයි. මෙහෙට මුලින්ම එන කෙනෙකුට නම් මේ මොකද හුරු නැහැනේ අපිට. ඒ නිසා ඒක කල්පනා කරලා බලලා ඔයාලා එන කාලවකවන හොඳට කල්පනා කරලා බලලා ඇඳුම් ලෑස්ති කරගන්න කියලා තමයි කියන්න තියෙන්නේ. මම ලැගේජ් ලෑස්ති කරන විදිහයි කුළු බල්ට් ටික පැක් කරන විදිහයි මම ගත්ත බෙහෙත් මොනවද කියන ටිකයි විතරයි මම ගත්ත වීඩියෝස් තියෙන්නේ. ඒ නිසා ඇඳුම් ඔයාලා කැමති විදිහට ගැලපෙන විදිහට කල්පනා කරලා ඇඳුම් ගන්න. මොකද තමන් කැමති විදිහ වෙනස්. තමන් ආස ඇඳුම් වෙනස් වෙනවනේ. මේ මම ආස ඇඳුමට නෙවෙයි ඔය ආස වෙන්නේ. ඉතින් ඒ නිසා තමන් ආස විදිහට ඇඳුම් ගන්න පුළුවන් තරම් ඩෙනිම් ගේන්න පුළුවන්. ඩෙනිමුත් ගොඩක් ගේන්න ඕනේ නැහැ. ඩෙනිම් දෙකක් තුනක් ගෙනාවට කමක් නැහැ. මෙහෙට ඉතින් ඇවිල්ලා මාසයක් විතර යද්දි ඉතින් ඔයාලා හුරු ෂොප් හොයාගත්තට පස්සේ ඔයාලට ප්‍රශ්නයක් නැහැ. ඉතින් ගන්න පුළුවන්. චුට්ටක් ඉතින් ආව මුල් කාලේ අපි දන්නේ නැහැනේ මෙහි විස්තර. ඒ නිසා ඉතින් සූදානම් පිට එන එක ඔයාලට ගොඩාක් හොඳයි කියලා මම හිතනවා. අපි ඊළඟට කතා කරමු මොනවද ගේනවනේ බෙහෙත් කියලා. දීර්ඝ කාලින වල බෙහෙත් ගන්න මොනවා හරි දෙයක් තියෙනවා නම් ඒ බෙහෙත් අනිවාර්යෙන් ගේන්න. ඊට අමතරව ඔයාලා ડોක්ටර් කෙනෙක් හම්බ වෙලා සාමාන්‍යයෙන් තද උණකට එතකොට සෙමකට කැස්සකට වගේ අපිට මෙහි ඇවිල්ලා අහස 6ක් 7ක් විතර තියාගෙන ලෙඩ වෙන වෙලාවට බොන්න විතරක් චුට්ටක් ડોක්ටර් කෙනෙක් හම්බ වෙලා බෙහෙත් අරගෙන ඉන්න. මම බෙහෙත් ගත්ත මට සාමාන්‍යයෙන් 6000 ගණක් ගියා ඒ බෙහෙත් ටිකට. ඉතින් ඔයාලා ඉන්න පැත්තේ ඔයාලා ඉන්න ගමේ බෙහෙත් ගන්න තැන් තියෙනවනේ. එතනට ගිහිල්ලා කිව්වට පස්සේ මෙහෙම ඔයාලට බෙහෙත් ඕන කියලා මම මෙහෙම රටකට යනවා කියලා කිව්වම එයාලා බෙහෙත් දෙනවා. ඉතින් එහෙම බෙහෙත් ගන්න. ඊට අමතරව අනිවාර්යෙන් ඔයාලා සිද්ධාලේප අයඩෙක්ස් එතකොට හෙඩ් පාස්ට් එතකොට තව අසමෝදකම් ඔය වගේ බෙහෙත් ගොඩාක් අරන් එන්න. තව තුවාලයක් මොන හරි වුණොත් ඔයාලට ඒකට අවශ්‍ය දේවල් අනිවාර්යෙන් ගේන්න. ඔයාලට ජපානට ආවට පස්සේ ඉතින් මෙහෙත් බෙහෙත් තියෙනවා. ජපානයේ තියෙන
මෙඩිකල් සෙන්ටර් වලිනුත් ෆාමසි තියෙනවා. ඒ කියන්නේ කුසුරියා තියෙනවා. ඒ වයින් ඔයාලට බෙහෙත් ගන්න පුළුවන්. කැස්සට උනට ඒවට බෙහෙත් තියෙනවා. මම නම් ඇත්තටම තාම ඒ ගැන ඔයාලට කියන්න දන්නේ නැහැ. මොකද මම තාම පාවිච්චි කරලා නැහැ. හැබැයි මම විස්තර අහලා තියෙන විදිහට තියෙනවා. ඉතින් එහෙමත් පුළුවන්. ඒ වුණාට ඔයාලට මෙහි ඇවිල්ලා ටික කාලයක් ඔයාලට බෙහෙත් ඕනි වෙන නිසා අනිවාර්යෙන් බෙහෙත් අරගෙන එන්න. බෙහෙත් නම් අනිවාර්යෙන්ම ගේන්න. මේ ඔයා දැන් සීත කාලේ කාපු කියලා හිතන්නකෝ. අනිවාර්යෙන් ඔයාලට සෙම හැදෙන්න පුළුවන්, කැස්ස හැදෙන්න පුළුවන්, හෙම්බිරිස හැදෙන්න පුළුවන්, උණ හැදෙන්න පුළුවන්. ඒ නිසා ඒවට ගැළපෙන බෙහෙත් අනිවාර්යෙන්ම අරගෙන එන්න. මේ ඒ වගේම ඔයා කෙයාගින් වලට එන කෙනෙක් නම් විශේෂයෙන්ම කියන්න මොකද මම කරන්නේ කෙයාගින් නිසා මේ ඇත්තටම කෙයාගින් කරාම චුට්ටක් ඉතින් කොන්ද කැක්කුම් එනවා. දැන් මම ඇවිල්ලා මෙහෙට මාස 6ක් වෙනවා. ඇත්තටම මගේ දැන් චුට්ට ඒ කොන්ද කැක්කුම එනවා. මේ ඒක ඉතින් කෙයාගිවර් කරන කෙනෙක් නම් දන්නවා ඇති. මේ කෙයාගිවින් ගැන අහලා තියෙන කෙනෙක් නම් සමහරට ඒක තේරෙනවා ඇති ඔයාලට කියන දේ. පුළුවන් තරම් ඔය ගිනිරාජ කියන තෛලය තියෙනවා. මම ඒක අරන් ආවා. ඇත්තට මේක හොඳයි. ඒ වගේ කොන්ද කැක්කුමක් ආවොත් පාවිච්චි කරන්න පුළුවන් දෙයක් අනිවාර්යෙන් අරන් එන්න. මොකද ඒක වටිනවා ගොඩක්. කෙයාගිවින් වලට වායනවා නම්. ඒ වගේම තව දත් කැක්කුමක් ආවොත් අනිවාර්යෙන්ම මොනවා හරි අරන් එන්න. මට නම් එහෙම දත් කැක්කුම් ප්‍රශ්න නැහැ. ඒ වුණාට දත් කැක්කුම් තියන අය ඉන්නවා. ඒ වගේට දත් කැක්කුම් වලට බෙහෙත් කියන්න. මම දැන් ඉස්සරහට ඔයාලට වීඩියෝ එකේදී දානවා. මං ගෙනාවු බෙහෙත් වර්ග මොනවද කියලා ඔයාලට මම දානවා. මම ඉතින්ද කියන්නම් මං ගෙනාවු බෙහෙත් ටික මොනවද කියලා. ඉතින් අපි ඉස්සරහදී බලමු මං ගෙනාවු බෙහෙත් මොනවද කියලා. වායතනින් අයිඩියා එකක් අරගෙන ඔයාලට ගැළපෙන විදිහට බෙහෙත් ටික ලෑස්ති කරගෙන අරගෙන එන්න. ඊළඟට අපි බලමු ඔයාලා මෙහෙට එනකොට ගේන්න ඕනේ ඩොකියුමන්ට්ස් මොනවද කියලා. ඉතින් ඔයාලා පුළුවන් නම් ඔයාලගේ බර්ත් සර්ටිෆිකේට් වල ඔරිජිනල් කොපි 2-3ක් වගේ අරන් එන්න. ඒ වගේම ඔයාලා ජපන් භාෂාව ඉගෙන ගන්නකොට ඔයාලට සර්ටිෆිකේට් හම් වෙනවනේ. ඔයාලා JLPT N4 කරා නම් සර්ටිෆිකේට් එකක් හම් වෙනවා. N5 කරා නම් සර්ටිෆිකේට් එකක් හම් වෙනවා. එතකොට ස්කිල් ටෙස්ට් එකට හම් වෙන සර්ටිෆිකේට් වගේ වැදගත් ඩොකියුමන්ට්ස් ඔයාලා අනිවාර්යෙන්ම ඔයාලා මේ ජපානෙන් ඉතින් කලින් ගොඩක් දේවල් කරනවානේ. එතකොට ඔයාලා කෙයාගිවින් මොනවා හරි කරලා ඒකේ කෙයාගිවින් ඔයාලා කෝස් මොනවා හරි කරලා තියෙනවා නම් ට්‍රේනින් කෝස් මොනවා හරි කරලා තියෙනවා නම් ඒ සර්ටිෆිකේට් අනිවාර්යෙන්ම ෆයිල් එකකට දාලා වෙනම හොඳට ඒක රෙඩි කරගෙන එන්න. මොකද ඔයාලට මෙහෙට ආවට පස්සේ ඉස්සරහකදී ඔයාලා ජොබ් මාරු කරනවා නම් හරි මොනවා හරි දෙයකදී ඔයාලට සර්ටිෆිකේට් අනිවාර්යයෙන් වැදගත් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයාලා ඒ වැදගත් වෙයි කියලා හිතන සර්ටිෆිකේට් හොඳට හොයලා බලලා ඒ සර්ටිෆිකේට් එක අනිවාර්යයෙන්ම ලගේජ් එකේ දාගෙන එන්න. ඔයාලා ඒ සර්ටිෆිකේට් අගේ දේවල් අනිවාර්යයෙන්ම ගේනකොට හෑන්ඩ් ලගේජ් එකේ දාගන්න. මේන් ලගේජ් වල දාන්න එපා. හදිස්සියේ හරි ලගේජ් මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඔයාලට ඒ සර්ටිෆිකේට් නැති වෙනවා. ඒ නිසා ඒ වගේ සර්ටිෆිකේට් කියන දේවල් හෑන්ඩ් ලගේජ් එකට අනිවාර්යයෙන්ම දාගන්න. ඉතින් අපි ඊළඟට බලමු ජපානට එනකොට අරන් ඉන්න තහනම් දේවල් මොනවද කියලා. ඉතින් අනිවාර්යයෙන්ම මේ දේවල් නම් අරගෙන එන්න එපා. ඔයාලට ලොකු අපහසුතාවයකටපත් වෙන්න වෙනවා එයාපෝට් එකේදී. ඔයාලා මෙහෙට එනකොට අනිවාර්යයෙන්ම අමු එළවලු පළතුරු වගේ දේවල් ගේන්න එපා. උදාහරණයක් වශයෙන් කිව්වොත් කරපිංචා, අඹ, අම්පේ වගේ දේවල්. ඒ කරපිංචා, අම්පේ වගේ දේවල් හැබැයි වේලලා හොඳටම වේලන්න ඕනේ. වේලලා ගේන අය ඉන්නවා. මමත් ගෙනාවා. ඉතින් සමහර ලාවට ඔයාලගේ ගන්නත් පුළුවන් ඒ එයාපෝට් එකෙන්. කොහොම වේද කියලා මට කියන්න බෑ. හරියටම කොහොම හරි අමු දේවල් ගේන්න එපා. වගේ අමු දේවල්, කිරි සහිත ආහාර වගේ දේවල් ගෙනාවොත් එයාපෝට් එකෙන් චෙක් කරනකොට එයාලට අහු වුණොත් එයාලා කල්පනා කරොත් ඒවා මෙහෙට ගෙනාවොත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා එයාලා ඔයාලට අහපුව ඒවා දෙන්න පුළුවන්. ඒ වුණාට සමහර ලාවට එයාලා ඒවා ගන්නත් පුළුවන්. ඒ නිසා ඔයාලා කල්පනා කරලා බලලා අමු දේවල් ගේන්න එපා. ඒ වගේ කිරිසහිත ආහාර දේවල් ගේන්න එපා. හොඳට කල්පනා කරලා බලලා ඉතින් ඒ ගේන හොඳ නැති දේවල් ගේන්න එපා. විශේෂයෙන්ම ඔය පිහි කතුරු වගේ දේවල් ගේන්න එපා. ඒකත් තහනම් දෙයක්. හාල් පරිප්පු වගේ දේවල්, ධාන්‍ය වර්ග සමහර අය හාල් පරිප්පු වගේ දේවල් ගේනවා. එහෙම ගේන අය ඉන්නවා. ඉතින් මමත් පරිප්පු ගේන හදලා බර වැඩි වෙච්ච නිසා තියලා ආවා. ඉතින් හාල් පරිප්පු වගේ දේවල් මෙහෙට ගේන එක තහනම්. ඒ නිසා ඒකත් ඔයාලා කල්පනා කරලා සැලකිලිමත් වෙන්න. මොකද එයාපෝට් එකේදී හාල් පරිප්පු ඒවා හොනොත් එයාලා ඒව ගන්නවා. තව අමු මස් වර්ග වගේ දේවලුත් ගේන්න බෑ. අනිත් එක ඔයාලට ওই වගේ අමු දේවල්, එතකොට මස් වගේ දේවල්, කිරිසහිත ආහාර වගේ දේවල්, ඒ දේවල් වලට ගේන්න ඕනි කියලා දෙයක් තියෙනවා නම් ඔයාලට ඒක නීත්‍යානුකූලව ගේන්න පුළුවන්. ඒ ආහාරවල ඒ ගේන දේවල් වල කිසිම පලිබෝධකයක් නැහැ කියන එක ඔයාලා නීත්‍යානුකූලව ඒ දෙපාර්තමේන්තුව වලට ගිහිල්ලා ඒවා තහවුරු කරගෙන ඔයාලට ගේනවා නම් මෙහෙට ගේන්න පුළුවන් කියලා කියනවා. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙලා
ඔයාලා බෑග් ලෑස්ති කරනකොට ලෑස්ති කරන්න. එහෙම තහනම් කියලා කියන දේවල් ඔයාලා ගේන්න ඇත්තරමට ගොඩාක් හොඳයි. හදිසිය හරි ඔයාලට එයාපෝට් එකේදී ඒ දේවල් අරගෙන ඔයාලට ප්‍රශ්නයක් වුණොත් ඔයාමයි අපහසුතාවයටපත් වෙන්නේ ඉතින්දී. ඒ නිසා ඉතින් චුට්ටක් සැලකිලිමත් වෙලා අත්‍යවශ්‍ය දේවල් විතරක් ගේන්න හොඳට කල්පනා කරලා බලලා ලැගේජ් ලෑස්ති කරන්න. ඉතින් ඉස්සරහට බලමු මගේ වීඩියෝ එකේදී මම මොනවද ගෙනාවේ මම කොහොමද මේ දේවල් ලෑස්ති කරේ කියලා ඉස්සරහට බලන් ඉන්න වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඔයාලට සමහරට අයිඩියා එකක් එයි. එතකොට මම මොනවද ගෙනත් තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන් ඔයාලට. ඒකවලුත් බලලා ඔයාලා හොඳට කල්පනා කරලා ඔයාලා එන ඒජන්සි වලින් දෙන ලිස්ට් එකත් බලලා ඒක හොඳට ලෑස්ති කරගන්න. ඒ බරට ගැලපෙන විදිහට ගේන්න ඕනි දේවල් මොනවද ගේන්න තහනම් දේවල් මොනවද කියලා කල්පනා කරලා ලැගේජ් එක ලෑස්ති කරගන්න. අනිවාර්යයෙන්ම බෙහෙත් අරන් එන්න. ඔයාලා එයාපෝට් එකෙන් ආවට පස්සේ ලංකාවේදී නෙවෙයි ජපානයේ එයාපෝට් එකෙන් ඔයාලා බැස්සට පස්සේ ගොඩක් වෙලාවට එයාලා බෑග් චෙක් කරන්න යොදාගන්නේ හොඳට ට්‍රේන් කරපු බල්ලෙක්. ඔයාලා ගැන අහලත් ඇති සමහර විට. ඉතින් එයාට මොකක්කම හරි ඉවක් වැටුනොත් මේ දේවල් තියෙනවා කියලා එයා ඒ බල්ලා ඇවිල්ලා ලැගේජ් එක ගාව වටේ ඉන්නවා. ඉතින් එතකොට ඔයාලගේ ලැගේජ් එක අනිවාර්යෙන් බලනවා. ඒ නිසා සැලකිලිමත් වෙන්න. මොකද සුවඳ එන්නේ නැති විදිහට පැක් කරන දේවල් පුළුවන් තරම් තහනම් කියලා කියන දේවල් ගේන්න නැතුව ඉන්න try කරන්න. මොකද ඒක ඔයාට ලේසි හදිස්සියවත් චෙක් කරත් ප්‍රශ්නයක් නැහැ නේ එතකොට. එතකොට ඔයාට ප්‍රශ්නයක් වෙන්නෙම නැහැ. ඒ නිසා ඔයාට නිදහස ඉන්න පුළුවන්. මොකද මේ ඔයාලට මෙහෙට ආවට පස්සේ පරිප්පු වගේ දේවල්, හාල් වගේ දේවල් ඔන්ලයින් ඕඩර් කරලා ගෙන්න ගන්න පුළුවන්. මොකද මමත් එන්න කලින් හිතුවේ අනේ ගේන්න පුළුවන් වෙයිද නැහැ, ගන්න පුළුවන් වෙයිද. පරිප්පු ටිකක් ගෙනිච්චනම් හොඳයි, හාල් ටිකක් ගෙනිච්චනම් හොඳයි කියලා මම කල්පනා කරා. හැබැයි මෙහෙට ආවට පස්සේ ඉතින් ටික කාලෙක ගියාට පස්සේ දැන් අපි පාර්ට් වලට දැම්මට පස්සේ අපි දැන් ඔන්ලයින් ඕඩර් කරලා තමයි ගෙන්න ගන්නේ. මං ඒ ගෙනාපු පරිප්පු ටික තාම එහෙමම තියෙනවා. මෙහෙ තියෙනවා අපිට ඇප් තියෙනවා. ඒ ඇප් වලින් අපිට ඔන්ලයින් ඕඩර් කරලා ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා තහනම් කියන දේවල් ගේන්න නැති තරමට හොඳයි මං කියන්නේ. චුට්ටක් ඉගෙන ඔයාලා තව ටිකක් කල්පනා කරලා බලන්න ඉස්සරහට. ඔයාලා පුළුවන් තරම් මම කියපු දේවලුත් කල්පනා කරලා බලලා ඔයාලට ගැළපෙන විදිහට ලැගේජ් එක ලෑස්ති කරගන්න. පුළුවන් තරම් ඒ තහනම් කියන දේවල් ගේන්න නැත්නම් ගොඩක් හොඳයි. ඒක ඔයාලට ගොඩක් ලේසි. එයාපෝට් එකේදී ඔයාව එතකොට අපහසුතාවයටපත් වෙන්නේ නැහැ. ඔයාලට නිදහසේ ගමන එන්න පුළුවන්. ඒ නිසා ලැගේජ් එක ලෑස්ති කරනකොට ගොඩාක් කල්පනා කරලා බලලා හරි විදිහට හොඳට ලැගේජ් එක ලෑස්ති කරගන්න. ඒක මම හිතනවා ගොඩාක් හොඳ වෙයි කියලා. ඊළඟට බලමු මම කොහොමද ලැගේජ් එක ලෑස්ති කරේ කියලා. යමු අපි වීඩියෝ එකට ගියාම ඔයාලට බලන්න පුළුවන් මම මොනවද ගෙනාපු බෙහෙත් මොනවද මම බඩු විදිහට ලෑස්ති කරගත්තේ. ඒක ලැගේජ් එකේ මම කොහොමද මේ දේවල් අහුරන්නේ කියලා ඔයාලට බලන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකත් එක දිගටම ඉන්න ඉවර වෙනකම් බලන්න. හොඳට කල්පනා කරලා බලලා තමන්ගේ ලැගේජ් වලට හම් වෙන බරට ගැලපෙන විදිහට බඩු ටික ලෑස්ති කරගන්න. ඉතින් මේ තමයි මම ගත්ත ලැගේජ් එක. ඇත්තටම මේකේ ගොඩාක් හොඳ ඉඩ තිබුණා. අනිවාර්යයෙන්ම හොඳ ලැගේජ් එකක් ඔයාලා තෝරගන්න ඕනේ මුලින්ම. ඉතින් මෙන්න මේ බෝතල් තුන ගත්ත සයිස් තුනකින් මම තව පෑන් පැන්සල් හයිලයිට් වගේ දේවලුත් මම කොස්මැටික් අයිටම් මේවා තමයි ගත්තේ. මෙන්න මේ චාර්ජර් කැටය අනිවාර්යෙන් ගන්න. මේක මාර වටිනවා මෙහෙට ආවට පස්සේ. ඒ වගේම ලැගේජ් තෝරගද්දී හොඳ ලැගේජ් එකක් තෝරගන්න මේ වගේ. මම ගත්තේ මේ වගේ ලැගේජ් එකක්. හොඳට ඉඩ තියෙනවා. ඇත්තටම ගොඩක් බඩු දාන්නත් පුළුවන් වුණා. ලැගේජ් එක ගන්නකොට හොඳට කල්පනා කරලා හොඳට හොයලා බලලා හොඳ හයිය ලැගේජ් එකක් ගන්න. මොකද ලැගේජ් එක හෙට මෙහෙට දානකොට කැඩෙන්න පුළුවන්. ඉතින් ඊළඟට මේ මම ගත්ත බෙහෙත් තමයි මේ තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මම ගත්තේ මොනවද කියලා. මේ ඔය සිල්වර් ලේප් කියලා කියන්නේ ඒක පිච්චුනහම ඔයාලා මොනවා හරි උයන වෙලාවක හරි පිච්චුනොත් ගන්න පුළුවන් බෙහෙත් එකක්. ඒ වගේම ඉතින් කැස්සට ඔය සිද්ධාලේප එතකොට දත් කැක්කුම් වලට ගාන බෙහෙත් අයඩෙක්ස් විටමින් C ඊනෝ වගේ දේවල් ඒව තමයි මම ගත්තේ. තව තුවාල වලට බෙහෙත් දාන්න ඕන නම් ප්ලාස්ටර් ගත්තා, පණු බෙහෙත් ගත්තා, පෙන්ඩෝල් ගත්තා, අසමෝදකම් ගත්තා. මාස් මම ගත්තේ. ඒ වුණාට මාස් නම් ගත්තේ නැහැ. ඒකට කවන්නේ මේ ඕන තරම් මාස් දයිසකේ ගන්න තියෙනවා. ඊට පස්සේ වියලි ආහාර ගත්තේ මම මෙන්න මේ දේවල්. ඔයාලට වීඩියෝ එකේ පේනවා ඇති ගත්තේ මොනවද කියලා. ඉතින් මේ ඔක්කොම දේවල් නම් ගේන්න අමාරු නා මට ඇත්තටම බර වැඩි වෙලා. ඒ වුණාට මං නූඩල්ස් නම් ගොඩක් ඒවා ගෙනාවා. ආපු මුල් කාලේ කන්න දෙයක් තියෙන්නේ බෑ. පුළුවන් නම් ඔයාලා ක්‍රීම් එකක් අරන් ඉන්න. කිරි බොන්න කැමති කෙනෙක් නම් කිරිත් අරන් එන්න. ඒතකොට කිරියක් හදලා ඔයාලට ක්‍රීම් එකක් කන්න පුළුවන්. මම නම් කැමති නිසා මම අරන් ආවා. ඔයා කොහොමද දන්නේ නැහැ. ඊළඟට කුළු බඩු පැක් කරද්දී අනිවාර්යෙන් මේ වගේ ලේබල් එකක් ගන්න ඕනේ.
එයාපෝට් එකෙන් චෙක් කරන නිසා මම ඉතින් ඒ ලේබල් එක මම්මයි ඩිසයින් කරලා print කරේ. ඉතින් ඔයාලට ඉතින් කලර් print out ම ගන්න ඕනේ නැහැ. ඔයාලට කැමති නම් කළු සුදු ගන්නත් පුළුවන්. මම ඉතින් කලර් print out ගත්තා. ඉතින් මම බඩු පැක් කරන ගමන් තමයි ඔය ඉන්නේ. ලික්විඩ් වගේ දේවල් හොඳට සෙලෝ ටේප් කරන්න. දානකොට හොඳට පරිස්සමෙන් දාන්න නැත්නම් හැලෙන්න පුළුවන්. කිරි පැකට් වගේ ගේනකොට ඔයාලා පැකට් පැකට් එක අයින් කරලා පුළුවන් නම් පැකට් එකේ එක්ස්පයර් ඩේට් එකම ගහපු කොටස ඒකේ අලවලා පැක් කරගන්න පුළුවන්. හොඳයි මම ඔය වීඩියෝ එකේදී කරන්නේ ඒක තමයි. එතකොට ඔයාලගේ ඉඩ ඇහිරෙන්නේ නැහැ පෙට්ටිය අයින් කරාම. මම හිතනවා එහෙම හොඳයි කියලා. මේ තමයි කුළු බඩු ටික. ඉතින් කුළු බඩු නම් ගොඩාක් ගේන්න පුළුවන් තරම් කහ 3 5 මිරිස් කුඩු එතකොට කරාමු නැටි වගේ දේවල් එනසාල් වගේ දේවල් ගම්බිරිස් පුළුවන් තරම් ගේන්න බලන්න. මොකද ඉතින් අපි කැමති ලංකාවේ රහට කන්නනේ. කුළු බඩු ටික තියෙනවා නම් අපිට මෙහි ජපානයේ තියෙන දෙයක් වුණත් මේ අපේ කුළු බඩු දාලා රසට හදාගන්න පුළුවන්. ඒ නිසා කුළු බඩු ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් කරෝලා ආල්මැස්ස ගේනකොටත් මේ විදිහටම ලේබල් කරලා ඒවා සීල් කරලා ගේන්න. අනිවාර්යයෙන් මෙන්න මේ වගේ සීලර් එකක් පාවිච්චි කරලා ඔයාලට ගෙදරදීම හදාගන්න පුළුවන්. සමහර අය නම් ඉතින් වැකුම් කරනවා. මම නම් වැකුම් කරේ නැහැ. ඒක අනිවාර්යයි නැහැ කියන්නේ. මං කරේ නැහැ. ඉතින් සමහර අය වැකුම් කරනවා. වැකුම් කරන එක හොඳයි. හැබැයි ඉතින් මුදලක් වැය වෙනවා. ඔයාලට සල්ලි තියෙනවා නම් ෂොප් තියෙනවා වැකුම් කරගන්න පුළුවන් තැන් තියෙනවා. ඒවට ගිහිල්ලා ඔයාලට වැකුම් කරගන්න ඒවා කරගන්න පුළුවන්. ලේබල් ගහලාම දෙන අයත් ඉන්නවා. හැදින් විදමක් යනවා. මේවා නම් මම තනියම කරගත්තේ. මේ වගේ අර ඉටිකොල රෝලක් අරගෙන ඉටිකොල රෝල මං සමහර සුවඳ පිට වෙන ඒවට ඉටිකොල දෙක වගේ දාලා පැක් කරා. ලේබල් එක තියලා ඒක සීල් කරලා එහෙම තමයි පැක් කරේ. ඔයාලට වීඩියෝ එකේ පේනවනේ ඇතිනේ මං කරන විදිය කොහොමද කියලා. ඉතින් ගෙදර අය තමයි මට උදව් කරේ ඒ ටික කරගන්න. අපේ මේ නංගිත් මට ගොඩාක් උදව් කරා. එයයි අපේ අක්කයි උදව් කරා ගොඩාක්. ඉතින් ගොඩක් මහරෑ වෙනකන් අපි ඔය දැන් මම මේ වීඩියෝ එක අරන් තියෙනෙත් මම ඔයාලට මතක විදිහට රෑ 12:00ට විතර වීඩියෝ එක ගත්තේ මට මතක විදිහට. ගොඩක් මහන්සි වුණා. ඉතින් බඩු පැක් කරගන්න ඊට පස්සේ බඩු ටික කිරා ගන්න ඕනේ. ලොකු වැඩක් ඉතින් ඒක. මොකද මම පළවෙනි වතාවෙන්නේ ඉන්නේ. මමත් ඕනටත් වඩා බඩු අරන් තිබුණා. ඇත්තටම ඉතින් මම ලිස්ට් කළාට බඩු ගන්න ගියාම ගන්න වෙනවා ගොඩාක් හිතන්න නැති විදිහට. ඒ නිසා හොඳට කල්පනා කරලා අත්‍යවශ්‍යම දේවල් වෙනම ලිස්ට් එකක් ලියන් ගිහිල්ලා බඩු ගන්න. මොකද මං අත්දැකීමෙන් කියන්නේ මොකද මමත් අර ගන්න ගියාට ලිස්ට් ලියාගෙන මාත් ගත්ත ටිකක් වැඩියෙන් වගේ. ඊට පස්සේ මට මේ බරත් වැඩි වුණා චුට්ටක් මේ කිලෝ එකක් දෙකක් වගේ. ඉතින් චුට්ටක් අයින් කරන්න උනා. මම පරිප්පු ගේන්න හදලා පරිප්පු අයින් කළා මම. පරිප්පු ගේන තහනම් ඉතින් මම ඒ නිසාම කොහොමත් ඒක අයින්ම කරලා දානවා. ඉතින් ওই විදිහට තමයි මම බඩු ටික රෙඩි කරගත්තේ. බඩු මම පැක් කරා. කුළු බඩු පැක් කරේ මේ විදිහට. මේ පරිප්පුෙන් තරම් ටික මම වේලලා හදාගත්තා. ඒක මේ ලේබල් එක මමයි ඩිසයින් කරේ. ඉතින් මේ විදිහට තමයි පැකට් කරගත්තේ. කුරුඳු හැම කුළු බඩු වර්ගයක්ම ඒ කියන්නේ ගෙනියන්න පුළුවන් හැමදේම මම ලෑස්ති කරගත්තා. මට අවශ්‍ය ප්‍රමාණයට ඉතින් හදාගත්තේ. මේ 3-5 පහේ ඔක්කොම ගෙදර කොටලම හදාගත්තා ඒවා. ඉතින් මේ ටික තමයි ගෙනියන්න ලෑස්ති කරන් ඉන්නේ. ඒකට වැදගත් වෙයි චුට්ටක් ඉතින් මේ ඔයාලා රටකට යනවා නම් ඉතින් මේ වගේ ලස්සනට පැක් කරලා පිළිවෙලකට ඉතින් හදාගන්න. මොකද චෙක් කරනවානේ අප්ලෝඩ් එකේ. මාත් ඉතින් මේ විස්තර හොයාගත්තේ YouTube බලලා තමයි දන්න අයගෙන් අහලා. මොකද මම පළවෙනි වතාවට තමයි රට හිටියනේ. මමත් එහෙම ලොකුවට මේව ගැන දන්නේ නැහැ. මාත් විස්තර හොයාගත්තේ ඉතින් එහෙම තමයි. මේ වගේ මම වේරපු කරෝල කෑල්ලකුත් ගත්තා. ගොඩාක් කරෝල නම් ගත්තේ නැහැ. හවල් මැස්ස කිලෝ එකක් වගේ තමයි ගත්තේ. ඔය ටික තමයි ඉතින්. ලැගේජ් එක ඇහුරුවේ මේ විදිහට. මෙහෙම මම අර පොඩි පැකට්ස් ටික මම ඇතුලේ අර පොඩි කවර් එකක් තියෙන එකට දැම්මා. මේක කිලෝ 30ක ලැගේජ් එකක්. මේක කිලෝ 40ක ලැගේජ් එකක්. මේකේ මම දැම්මේ ඇඳුම්. ගොඩක්ම ඇඳුම්මයි දැම්මේ. ඇඳුම් නෙවෙයි. ඒ මට ඕන දේවල් ඒ ටිකත් එක්ක. ඊට පස්සේ මම ඉතින් මේ පොඩි පැකට්ස් තියෙන ඒවා ගැන මේ නූඩල්ස්, පෑඩ් පැකට්, සෝයා වගේ දේවල් ඒ බෑග් එකේම දැම්මා. මේ තාම කුළුබඩු ටික ඔක්කොම මම අර
කිලෝ 30ක තමයි දාන්න හිතන් ඉන්නේ. මේ බෙහෙත් ටික තියෙනවා. බෙහෙත් ටිකයි මේ ඔක්කොම මේ විදිහට තමයි මේ ලෑස්ති කරගන්නේ. දැන් ඉතින් මේ ටික මෙහෙම රෙඩි කරගලා කොහොම හරි ඉක්මනට මේ ඉතින් බර බලලා මට කිලෝ 23ක් පුළුවන්. එක කිලෝ 23 අනිත් කිලෝ 23යි. හෑන්ඩ් ලගේජ් එක කිලෝ 8ක් තමයි ගෙනියන්න පුළුවන් කියලා තිබුණේ. ඉතින් මේ විදිහට මේ ටික අස් කරලා හදා ගන්නවා. ඔයා සාමාන්‍යයෙන් කිරි බොන කෙනෙක් නම් දැන් ඔයාලා කිරි පැකට් ගෙනියනවා ඇතිනේ. මම ගත්ත කිරි පැකට් වල මම පෙට්ටිය අයින් කරලා මේ විදිහට ඔතලා අර පෙට්ටියේ තියෙනවනේ කල්නිකුත් තුන ඒ ටික දාපු ඒ කෑල්ල මම කපලා ඒක මේකට සෙලෝ ටේප් කරලා තමයි මේක රෙඩි කරේ. එතකොට අර දාන්න අපිට ඉඩ පෙට්ටිත් එක දැම්මම ඉඩ ඇහිරෙනවා වැඩිනේ. ඒ නිසා තමයි මම මෙහෙම කරේ. මට හිතෙනවා එහෙම හොඳයි කියලා. ඉතින් මෙහෙම අවුලක් නෑ කරාට. මේ මාත් මේ තොරතුරු හොයලා මේ විදිහට ඉතින් හදාගත්තේ. මේ එතකොට මේ ඔය දැන් මේ අසමෝදකා වගේ ගෙන්නනකොට මේ සෙලෝ ටේප් වලින් මෙහෙම කට ඔතන්න ඕනේ. හදිස්සි හරි මේ මෝඩි ගෑවුනොත් මේක යන්න පුළුවන්නේ. ඒ නිසා ඉතින් මේ සෙලෝ ටේප් වලින් කවර් කරලා තමයි මම අසමෝදකන් එහෙම දැම්මේ. මේවත් මේ එකට තියලා එතුවා සෙලෝ ටේප් ගහලා බිස්කට් නම් ඉතින් සාමාන්‍යයෙන් කුඩු වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ නේද? ඉනියන් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි බෑගේජ් එක මම ලෑස්ති කරේ. ඔයාලට පේනවා ඇතිනේ මම කොහොමද ඒක කළේ කියලා. මම හිතනවා ඔයාලට ලොකු අයිඩියා එකක් නැති කියලා. ඉතින් ඔයාලට මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරගෙන යන්න. මට පුළුවන් වෙලාවට මම ඔයාලට රිප්ලයි කරන්නම් අනිවාර්යෙන්ම. ඉතින් මම හිතනවා ජපානට එන්න කෙනෙක්ට නම් මේක ගොඩාක් වැදගත් වෙයි කියලා. එහෙනම් මම මෙතනින් මේ වීඩියෝ එක එන්ඩ් කරනවා. ඉතින් ඔයා මගේ channel එකත් එක්ක මේ වෙනකම් එකතු වෙලා ඉන්න යාළුවෙක් නම් මම ඔයාලට තෑන්ක්ස් කියලා කියනවා. ඔයා අද නම් මගේ වීඩියෝ එක බැලුවේ channel එකත් subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඉස්සරහට ගේන අලුත්ම වීඩියෝ බලන්න. එහෙනම් ආයිමත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට තියෙන ප්‍රශ්න අනිවාර්යෙන්ම කමෙන්ට් කරගෙන යන්න. bye bye.